Welcome Japan. අයිබෝවන් සියලු දෙනාටම වෙල්කම් ජපන් අධ්‍යාපනික YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉන්ෆෝ කංජි අක්ෂර පාඩම් මාලාවේ 10 වන කොටස. අද වීඩියෝවෙන් අපි මේ කංජි අක්ෂර 10 පිළිබඳව සාකච්ඡා කරමු. මේ කංජි අක්ෂර 10න් අපිට ඉගෙන ගන්න තියෙන්නේ දවසේ කාල සම්බන්ධවයි. ඊට කලින් මතක් කරන්න කැමති ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඔයා ජපන් භාෂා විභාගවලට මුහුණ දෙන අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ කංජ සටහන් Welcome Japan අපේ Facebook පිටුවෙන් අරගන්න පුළුවන්. අද දවසේ කතා කරන පළමු කංජි අක්ෂරය මේක උදෑසන කියන වචනය සඳහා හඳුන්වනු ලබන කංජි අක්ෂරය. මේක කියවනවා අසා කියලා සහ චෝ කියලා. අපි බලමු උදාහරණ. පළවෙනි එක අසා. අසා උදෑසන. දෙවෙනි එක කෙසා. කෙසා අද උදේ. තුන්වෙනි එක අසහි. අසහි උදෑසන හිරු. අපි බලමු මේ කංජි අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා දහවල කියන අදහස් සඳහා දිනු ලබන කංජි අක්ෂරය. මේක කියවනවා හිරු කියලා සහ චෝ කියලා. පළවෙනි උදාහරණය හිරු. හිරු දහවල්. දෙවෙනි එක හිරු යසුමි. හිරු යසුමි දහවල් විවේකය. තුන්වෙනි එක හිරු ගොහන්. හිරු ගොහන් දහවල් ආහාරය. අපි බලමු මේ කංජි අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා රාත්‍රිය කියන අදහස් සඳහා දිනු ලබන කංජි අක්ෂරය. මේක කියවනවා යොරු කියලා සහ යා කියලා. පළවෙනි උදාහරණය යොරු. යොරු රාත්‍රිය. දෙවෙනි එක කොන්යා. කොන්යා අද රාත්‍රිය. අපි බලමු මේ කංජි අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා සවස කියන අදහස් සඳහා හඳුන්වනු ලබන කංජි අක්ෂරයක්. මේකේ ඔන්යොමි කියවීම නැහැ, කුන්යොමි කියවීමක් තමයි තියෙන්නේ. කුන්යොමි කියවීම යු. පළවෙනි උදාහරණය යූබි. යූබි
හිරු බැසීම. දෙවෙනි එක යූෂොකු. යූෂොකු රාත්‍රී ආහාරය. අපි බලමු මේ kanji අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා සවස කියන අදහස් සඳහා අඳිනු ලබන අනික් kanji අක්ෂරය. මේක කියවනවා කතා කියලා සහ හෝ කියලා. බලමු අපි උදාහරණ. පළවෙනි එක යූගතා. යූගතා සවස. දෙවෙනි එක අනොකතා. අනොකතා මේ පුද්ගලයා. තුන්වෙනි එක යොමිකතා. යොමිකතා කියවන ආකාරය. අපි බලමු මේ kanji අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා රාත්‍රී කියන අදහස් සඳහා භාවිතා කරන තවත් kanji අක්ෂරයක්. මේකේ කුණ්‍යම කියවීමක් නැහැ. ඔන්‍යම කියවීමක් විතරයි තියෙන්නේ. ඔන්‍යම කියවීම බන්. පළවෙනි උදාහරණය කොම්බන්. කොම්බන් සන්ධ්‍යාව. එහෙම නැත්නම් රාත්‍රිය. දෙවෙනි එක බන් ගොහන්. බන් ගොහන් රාත්‍රී ආහාරය. තුන්වෙනි එක මයි බන්. මයි බන් හැම රාත්‍රියේම. අපි බලමු මේ kanji අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා ඔරලෝසුව කියන අදහස් සඳහා අඳිනු ලබන kanji අක්ෂරය. මේක කියවනවා හකා කියලා සහ කේ කියලා. අපි බලමු උදාහරණ. පළවෙනි එක තොකෙයි. තොකෙයි ඔරලෝසුව. දෙවෙනි එක කෙයි කකු. කෙයි කකු සැලැස්ම. තුන්වෙනි එක හකරු. හකරු මනිනම. අපි බලමු මේ kanji අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා සතියේ දින කියනකොට භාවිතා කරන kanji අක්ෂරය. මේකේ කුණ්‍යම කියවීමක් නැහැ. ඔන්‍යම කියවීමක් විතරයි තියෙන්නේ. ඔන්‍යම කියවීම යෝ. බලමු අපි උදාහරණ. පළවෙනි එක නිචියෝබි. නිචියෝබි ඉරිදා. දෙවෙනි එක කින් යෝබි. කින් යෝබි සිකුරාදා. අපි බලමු මේ kanji අක්ෂරය අඳින්නේ කොහොමද කියලා.
ඊළඟට තියෙනවා ප්‍රමාණය හඟවනකොට පාවිච්චි කරන කංජ අක්ෂරයක්. මේකේ කුණ්‍යම කියවීමක් නැහැ. ඔන්යම කියවීමක් විතරයි තියෙන්නේ. ඔන්යම කියවීම ඊ. බලමු අපි උදාහරණ. පළවෙනි එක ඉජෝ. ඉජෝ වැඩියෙන්. දෙවෙනි එක ඉකා. ඉකා අඩුවෙන්. අපි බලමු මේ කංජ අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. අද දවසේ කතා කරන අවසාන කංජ අක්ෂරය. මේක වතාව කියන අදහස සඳහා අඳිනු ලබන කංජ අක්ෂරය. මේකෙදිත් කුණ්‍යම කියවීමක් නැහැ. ඔන්යම කියවීමක් විතරයි තියෙන්නේ. ඔන්යම කියවීම දෝ. බලමු අපි උදාහරණ. පළවෙනි එක ඉචිදෝ. ඉචිදෝ එක වතාවක්. දෙවෙනි එක කොන්දෝ. කොන්දෝ ඊළඟ සැරේ. තුන්වෙනි එක ඔන්දෝ. ඔන්දෝ උෂ්ණත්වය. අපි බලමු මේ කංජ අක්ෂරය අඳින්නේ කොහොමද කියලා. මං හිතනවා අද පාඩම ඔයාලට තේරෙන්න ඇති කියලා. නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ කංජ පාඩම ඉක්මනටම අරන් එන්නම්. එතකම් මේ කංජ අක්ෂර සියල්ල හොඳින් පාඩම් කරන්න. අද පාඩම හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝවක් කරන් ඉක්මනින්ම එන්නම්. ස්තුතියි රැඳී සිටියාට සුබ දවසක්.